තෙෂෝන්ගේ බර්ත්ඩේ එක හින්දා අද අපි ආවා පොඩ්ඩක් එළියට යන්න හිතුවා. එළියට යන ගමන් අපි මෙතන රූකඩ කෞතුකාගාරය බලන්න නැවතුණා. බලපිටිය හොස්පිටල් එකට මීටර 100ක් විතර අම්බලන්ගොඩ පැත්තට වෙන්නේ. දැන් ඉතින් අපි කට්ටිය ඉතින් ෆොටෝස් ගහනවා. රූකඩත් එක්ක. අපේ චූටි දෝ ඉන්නවා. තෙෂෝන් ඉන්නවා. දෙවිඳු තෙෂෝන් වයි. අපි ඉතින් මේ රූකඩ ටිකක් බලලා අලුත් අත්දැකීමක් මේගොල්ලන්ට. ඒක පොඩ්ඩක් දෙන්න අද හදන්නේ. පොඩි විස්තරයක් අපි අහගමු. මෙතන ඉන්න අයිය කෙනෙක් ඉන්නවා. අපි විස්තරය චුට්ටක් අහගමු. හරි. හරි. මේක තමයි එතකොට ලංකාවේ තියෙන එකම රූකඩ කෞතුකාගාරය. මේක රජයට එහෙම සම්බන්ධයක් නෙවෙයි. අපි පුද්ගලිකව කරගෙන යන්නේ. ඔය සර්වෝදය කියන ආයතනය තමයි කොට නැගිලි ආයිති. අපි රෙන්ට් එකට අරගෙන කරගෙන යන්නේ. මේක පටන් ගත්තේ අපි 2017 මාර්තු 21. මාර්තු 21 කියන්නේ ලෝක රූකඩ දිනේ. එහෙම දිනයකුත් තියෙනවා. මාර්තු 21 ලෝක රූකඩ දිනේ තමයි පටන් ගත්තේ 2017. දැන් අවුරුදු 9ක් වෙනවා මේ කරගෙන යන්න. මේකට රජයෙන්වත් එහෙම කායෙන්වත් ආයතනයකින් එහෙම සහයෝගයක් නැහැ. අපි පුද්ගලිකව කරගෙන යන්නේ. දැන් ඔබතුමාලා වගේ නායකයන් ලැබෙන මුදලින් තමයි අපි මේක නඩත්තු කරගෙන යන්නේ කුලී එහෙම ගෙවාගෙන. එහෙම නැතු කායෙන්වත් මේකට සහයෝගයක් නැහැ. එතකොට මේ කලාව පරම්පරාවෙන් පරම්පරාවට එන කලාවක්. එතකොට මේ මෙතුමා තමයි මේ රූකඩ කලාවේ ප්‍රධානී අපරෝගාමී හැටියට ඉන්නේ. ඒ අපේ සීයා. ඔය ගංගාර පොඩි සිරිනා ගුරුනාංශ කියලා ඉන්නේ සීයා. ඊළඟට ඉන්නේ ඒ දෙවෙනි පරම්පරාවේ ඉන්නේ සීයා. මේ දෙවෙනි පරම්පරාවේ ඉන්නේ. ඒ කියන්නේ එයාගේ පුතා අපේ තාත්තා. ඊළඟට මේ ඉන්නේ අපේ වැඩිමහල් සහෝදරයෝ. මෙතනට ඇවිල්ලා තියෙන තුන්වෙනි පරම්පරාවේ ඉන්නේ මම. ඊළඟට මේ ඉන්නේ හතරවෙනි පරම්පරාව පුතා. එයා තමයි මේක පටන් ගත්තේ 2017 මාර්තු 21. මෙයා පෙරාදෙණිය විශ්වවිද්‍යාල උපාධාරියෙක්. ලංකාවේ ගුරු වෘත්තියක් කරා අවුරුදු 3ක් විතර දැන් නම් කැනඩාවේ පදිංචියේ. දැන් මම තමයි මේක කරගෙන යන්නේ. එතකොට 1922 ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය වේල්ස් ආදිවාසීවරයා ඉදිරියේ රූකඩ සම්දර්ශනයක් ඉදිරිපත් කළා. ඒ අපේ සීයා තමයි ඉදිරිපත් කළා තින්නේ. ඉදිරිපත් කරපු ස්ථානයේ හැටියට සඳහන් වෙන්නේ කොළඹ කොල්ලුපිටිය බගතලේ වලව්ව කියන ස්ථානයේ රූකඩ වලින් ඉදිරිපත් කළා තින්නේ ඇහැලේපොළ කතාපුවත. ඉතින් ඒ බ්‍රිතාන්‍යයෙන් ආපු ප්‍රභූ පිරිස ඒ රූකඩ සම්දර්ශනය බලලා බොහොම සතුටටපත් වෙලා 100ට රුපියල් 500ක මුදලක් හා රන්පතක්මක් දීලා තිනවා ඒ කාලේ. ඒ කියන්නේ දැනට අවුරුදු 104කට කලින්. ඒක රුපියල් 500ක් කියන ලොකු මුදලක් ඒ කාලේ හැටියට. ඊට පස්සේ අපේ තාත්තා රන්පතක්මක් හම්බෙලා තිනවා. ලංකාව නිසා සම්බෙලා අවුරුද්දක් පිරීම නිමිත්තෙන් කොළඹ විහාර මහදේව උද්‍යානයේ පවත්වපු සැනකෙළියේදී ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍ය මහා මාන්න ඩී.එස්. සේනානායක අගමැතිතුමා අතින් 1949. එතනින් එහාට අපේ වැඩිමහල් සහෝදරයෝ අපි මේ වෙනකොට 5 වෙනි 6 වෙනි පරම්පරාව දක්වා මේ රූකඩ කලාව ඉදිරියට අරන් ආවිලා තිනවා. මොකද අපේ පරමාර්ථය මේ රූකඩ කලාව නොනැසී ඉදිරි පරපුරටත් මේ රූකඩ කලාව දැක බලා ගැනීමට අවස්ථාව ලබා දීම තමයි. දැන් පිට පළාත් වලින් අම්පාරෙන් අනුරාධපුරයෙන් බලන්න මේ පැත්තට අම්බලන්ගොඩ පැත්තට ආවොත් රූකඩ තිබුණාට රූකඩ බලන්න ස්ථානයක් තිබුණේ නැහැ මෙතෙක් කල්. දැන් මෙතන ඒ සියලු දේ තියෙනවා රූකඩ කලාවේ රූකඩයක් හදන හැටි පරම්පරාවෙන් පරම්පරාවට ආපු විදිය මොන හරි රූකඩ පිළිබඳ දෙයක් මිලදී ගන්න ඕන නම් එහෙම තියෙනවා. ඊළඟට අපි ඒ නායට කැමති නම් අපි යහපැත්ත ශාලාව තියෙනවා. ඒක පොඩි සංදාසනයකුත් අපි කරලා පෙන්නනවා. ඉතින් මෙතනට විශේෂයෙන් ගෙස්ලා විදේශිකයෝ එහෙම එනවා. ඒ වගේ ලංකාවේ මේ ට්‍රිප් යන කට්ටිය එහෙම එනවා. ඉස්කෝල ළමයි එහෙම එනවා රූකඩ කලාව පිළිබඳව දැනගන්න. එතකොට ඇතුලේ තියෙන රූකඩයක් හදන විදිය වගේම අපේ තාත්තලා සීයලා වැඩ කරපු අවුරුදු 100කට වඩා පැරණි රූකඩ කට්ටලයක් ඇතුලේ තියෙනවා. ඉතින් ඒ වගේම ලංකාවේ තියෙනවා රූකඩ වර්ග කීපයක්. අත් රූකඩ, නූල් රූකඩ, රිටි රූකඩ, සෙවණැල් රූකඩ, දණු රූකඩ කියලා හැම වර්ග කීපයක් තියෙනවා. ලංකාවේ බහුලව භාවිතා වෙන්නේ මේ නූල් රූකඩ කියන වර්ගය තමයි. ඒක නූල් රූකඩ කියන්නේ ඒක නූලෙන් වැඩ කරන නිසා තමයි ඒක නූල් රූකඩ. අත් රූකඩ කියන එක තමයි අර රූපවාහිනියේම යන්නේ රතර පොඩි එකක් දා උළුවක් වගේ එකක් දාගෙන කරන එක තමයි අත් රූකඩ. ඒකට කියන්නේ මපට්. මේකට කියන්නේ පපට්. එතකොට මේක පටන් ගන්නකොට අපේ කමර්ෂල් බැංකුවෙන් අනුග්‍රහයක් දුන්නා රූකඩ කලාවට කරන උදව්වක් වශයෙන්. ඒ 2017 පටන් ගන්නකොට ඉතින් මේ රූකඩ කලාවෙදී මීටත් වඩා ඉහළ තත්ත්වයකට ගන්න පුළුවන් ඒ රජයෙන් හෝ ඒවට අදාළ ආයතන වලින් යම් කිසි සහයෝගයක් දෙනවා නම් මීට වඩා තත්ත්වයකට ගන්න පුළුවන්. ඉතින් මොකද විදේශිකයෝ හැම මේ කලාවට හරි කැමතියි. ඉතින් මේ දැන් ඔය එන අයත් කියන්නේ ඉතින් මේවා නැති වෙන්න දෙන්න බෑ කොහොම හරි මේක කරගෙන යන්නේ කියන එක තමයි. ඉතින් අපේ උත්සාහයත් ඒක තමයි. ඉතින් අපි කොහොම හරි මේක ඉතින් පුළුවන් මානසික විදිහට අරගෙන යන්න. එතකොට දැන් අපේ මේ උඹට ලංකාව පුරා වුණ තැනක අපිට ඔයාලට අවශ්‍ය නම් අපි ඇවිල්ලා එහෙම සම්දර්ශනත් කරනවා. ඉතින් මගේ නම්බර් එකත් මම මේ ගමන් කියන්නම්. 077යි 950 63 කාංගයක්. අනිත් එක 071යි 55යි 25යි 038 ඔය අංක දෙකට කතා කරාම අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනකට ඇවිල්ලා සම්දර්ශනයක් කරනවා. ඔයාලගේ සම්පියකට ආධාර පිළිස ඔය මේ විහාරස්ථානේ ඉස්කෝල වලින් එහෙම සම්දර්ශන අපිව කතා කරලා කරනවා.
ඊට සක්සන් වලට එහෙම ඉතින් රූකඩ සන්දාසන තියෙනවා. ඉතින් ඒක තමයි මේ රූකඩ කලාවේ තියෙන තත්ත්වය. හරි. බොහොම ස්තුතියි. 100කට වඩා පරණ මේ තියෙන්නේ අපේ තාත්තලා 100ල වැඩ කරපු දැන් අවුරුදු 100කට වඩා කරන රූකඩ කීපයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේවා මේ තියෙන්නේ මගේ අතේ තියෙන්නේ අපේ තාත්තලා 100ල වැඩ කරපු දැනට අවුරුදු 100කට වඩා කරන රූකඩ කීපයක් තමයි. ඉතින් මේවා තවත් ලොකු කාලයක් තියෙනවා තෙමුන් නැති වුණොත් අපි ඉතින් මේවා බොහොම පරිස්සම් කරගෙන තියාගෙන ඉන්නේ. මේවා අපි සන්දාසන වලට එහෙම ගෙනියන්නේ නැහැ. මේක එන අයට බලන්න තමයි මේක තියලා තියෙන්නේ. ඉතින් මේ වගේ තව එකක් තියෙනවා. මේකත් ඒ කට්ටලේම එකක් තමයි. මේක ඒ කාලේ හදලා තියෙන්නේ මේ S2 කටේමත් වැඩ කරන්න පුළුවන් විදියට. මේ දැන් වගේ මේ තාක්ෂණයේ තියෙන කාලේ කරපුවා නෙමෙයි මේවා. කටවල් ඇස් ඔක්කොම වැඩ කරන විදිහට තමයි හදලා තියෙන්නේ. දැන් අවුරුදු 100කට වඩා පරණයි මේවා. ඒ කියන්නේ දැන් 2026 නේ. මේට අවුරුදු 100කට කලින් තාක්ෂණේ මේකෙත් මේ S2 මේ වැඩ කරන්න පුළුවන් විදිහට හදපු එකක්. මේක දැන් පොඩ්ඩක් මේ වෙලාව දින ඇතුලේ මේ රූකඩයක් හදන විදිය තමයි මේ විදියට මේ අතපය හැම කොටස් කපලා ඒවා මේ එකතු කරලා මේ වගේ හදා ගන්න ඉස්සෙල්ලා කඳා. ඊට පස්සේ මේකට මේ මෙතන තමයි මේ විදියට ඔලුවට සම්බන්ධ වෙන්නේ. මේක තමයි මේ නූල් රූකඩ කියන වර්ගය. මේ නූලෙන් වැඩ කරන නිසා තමයි මේක නූල් රූකඩ වෙන්නේ. ඊට පස්සේ මේක දැන් රූකඩේ චරිතයට අවශ්‍ය විදියට ඇඳුම් අන්දල හැම ඉතින් මේ හරි ගස්සලා ගන්නවා. දැන් මේ තියෙන්නේ තිරසක බෝනාට්ටියේ කොටසක් මේ සුදන් දෙන අවස්ථාව. මේ මගියට තමයි සුදන් දෙන්නේ. ඉතින් ඒ වගේ රූකඩේ මේ අවශ්‍ය විදියට චරිත රොබින විදියට ඇඳුම් අන්දලේ විදියට සකස් කර ගන්නවා. ඊළඟට මේ තියෙන්නේ මේ රාජසභාව කියලා තියෙන්නේ ලංකාවේ අවසාන හිටපු රජු තමයි මැද ඉන්නේ. ශ්‍රී වික්‍රම රාජසිංහ. දෙපැත්තෙන් ඉන්නේ ඇහැලපොළ මොල්ලිගොඩ කියන එයාගේ නිලමෙල දෙන්න. සාලිය කුමරුහා ඊළඟට තියෙන සාලිය අශෝකමාලා. සාලිය කුමාරයෝ හා අශෝකමාලා. රූකඩ සම්දර්ශනයක් පටන් ගත්තාම තියෙනවා ඉස්සෙල්ලා රූකඩ සම්දර්ශනේ රූකඩේ කතාවට එන්නේ ඉස්සෙල්ලා තියෙනවා ජවනිකා තුනක්. ඒ මුල් එක තමයි සරස්වතී නඩුමේකෙන් තමයි රූකඩ සම්දර්ශනේ පටන් ගන්නෙ. ඊළඟට තියෙනවා බහුබූත කොළම කියලා ජවනිකාවක්. ඊළඟට තුන්වෙනි ජවනිකාව තමයි මේක. එතකොට මෙයා තමයි කරත්තේ අරන් ඉන්නේ. කරත්තේ එනකොට මේ ළමයා ඇවිල්ලා කරත්තේට හැපෙනවා. හැපිලා එතනට පොලිසියෙන් ඇවිල්ලා එතන නිකන් පොඩි ජෝක් අයිටම් එකක් තියෙනවා. මොකද වේදිකාවේ බලන් ඉන්න අය පොඩ්ඩක් ඇද බැඳ ගන්න කියලා අස්සීම සඳහා තමයි ටික කෙරෙන්නේ. ඊට පස්සේ එතන ඉඳලා තමයි රූකඩ නාට්‍යයට යන්නේ. අපි ටික ඉස්සලා කාලවල කියලා දැන් තමයි නාට්‍ය පටන් ගන්නේ. හරි. ඊට පස්සේ මේ අපි දෙවෙනි අදියරයට යන්නේ. උඩ තියෙන තව පොඩි ටිකක් මේ උඩ ටික. ඒක මං හිතන්නේ භෝජන සංග්‍රහයක්. රාත්‍රී භෝජන සංග්‍රහය. ඊට පස්සේ ආයෙ තියෙනවා ඇහැලිය පොළ දරු පවුල සම්බන්ධයෙන් පොඩි රූකඩ ටික. වෙස්සන්තර තාපසයන්ගේ දරුවන් දන් දීම. අජාසස්ත කුමරු සහ මහලු බිම්බිසාර රූකඩ නාට්‍ය සඳහා යොදා ගන්න සංගීත භාණ්ඩ. ඊට ගැමි ගෙදරකුත් නිරූපණය කරලා තියෙනවා. කම්හලක් තියෙනවා. මෙතනදී වටිනවා ස්කෝලෙන් ළමයින්ට. පොඩි ළමයි මේව දැකලා නැහැ. පොඩ්ඩක් try කරන්න මේ වගේ දෙයක් පෙන්වන්න.